හෙලෝ ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගල්පොත්ත දියල්ලට යන පාරට. ඉතින් ඔයාලා එනවනම් නාවලපිටියේ ඉඳන් ගල්පොත්තට එන්න ඕනේ. ගල්පොත්ත කියන්නේ ගල්පොත්ත හන්දියට එන්න ඕනේ. ඉතින් බස් එකේ යනවනම් ඔයාලට එන්න පුළුවන් නාවලපිටිය බස් ස්ටෑන්ඩ් එකකින් ගල්පොත්ත බස් එකට ඇවිල්ලා. ඉතින් එතනින් එන්න පුළුවන් ගල්පොත්ත හන්දියට. ඉතින් ටිකට් එක රුපියල් 60ක් වගේ වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට හොයාගන්න පුළුවන් කැම්පස් එකක් තියෙනවා. මේ මේන් රෝඩ් එකේ ආපුවම මේ හරිය කැම්පස් එකක් තියෙනවා. දැන් අපි ආවේ ওই කැම්පස් එක ගාවින් කෙලින්ම ෆයිනස් කැලේ මැදින් තියෙන පාරේ. ඉතින් මේ විදිහට තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි ආවා ගල්පොත්තට. බලන්නකො තියෙන view. මේ ගල දිගේ ස්ලයිඩ් කරන්න පුළුවන් මේ පල්ලෙහාට යන හරියට යනවා. ඉතින් පේනවා ඇති මේ තියෙන බෑවුම මේ හරියට ගිහින් පෙන්නන්න ඔයාලට. ඔබ මේකේ ස්ලයිඩ් කරන්න පුළුවන්. අර හරියෙන් බැස්සාම අන්න අර හරියට යනකම් මේ ලිස්සලා රූටලා යන්න පුළුවන්. දැන් අද වතුර අඩු හින්දා මේකේ ස්ලයිඩ් කරන්න පුළුවන්. අර හරිය එහෙම පොඩ්ඩක් ගැඹුරුයි. මීට කලින් මං ඇවිල්ලා තියෙනවා දෙතුන් පාරක් විතර. අපි අර පල්ලෙහා හරියට ගිහිල්ලා මෙතෙන් දෙමුණා. බලන්න මාර ලස්සන view එකක් තියෙනවා මෙතන. ඉතින් මොකක් හරි resort එකක් තියෙනවා. මෙතන මාරම ලස්සනයි. පොඩ්ඩක් යන්නත්. ඉතින් ඔයාලා එනවනම් මේ හරිය වගේ එහෙම නාන්න යන්න එපා. ගැඹුරුයි. මේකේ මේ සෑහෙන්න වලවල් තියෙනවා සමහර තැන්වල. හොඳටම පායන ඉඩෝර කාලේ ගාවොත් එහෙම ඔයාලට නාන්න පුළුවන්. නැතුව නම් එන්න එපා. වැස්සට නාන්න බෑ. මේකේ සෑහෙන්න තියෙනවා මේ පළවල් එහෙම. අම්බාට එක්කෙනෙක් ආවද? තව එක්කෙනෙක් එනවා දැන්. ආයෙත්. අපි කනවා සමෝසා එක. රබර් වගේ බා. ඉතින් මාරම ලස්සනයි මෙතන. ඔයාලා එනවනම් එන්න. පිළිවෙත. මේ මාර විදියට මේකේ කුණු දාලා ගිහිල්ලා තියෙනවා සෑහෙන්න තැන් තැන් වල මේ. ඉතින් ඒ වැඩේ කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. බලන තැන හැමතැනම බත් පැකට් අනම්මන බෝතල් කුඩු කරලා. එතකොට මෙතන තියෙන සුන්දරත්වෙත් නැති වෙනවා. හරි අපි නාමුනේ. නාම්. පල්ලම වේනවා ඇති. ගිහින් බලමු. ඔන්න යාළුවනේ යන්නේ. පේනවා ඇති පල්ලම. යමු. උඹත් අරන් ඈ. අවදාන මොහොත ලියාගෙන යන්න. අපි යන්නේ මම යනවා. ආයයි බං කැම් එකක් කරන්නේ.
යන්නෝනේ මම පණ පිටින්. මේ මූ යන්න බයලා නාන්නේ. මාරු. ගල්පොත්තු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා channel එකට support එකක් දෙන්න. ඉතින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදටකින් එන්න ජය වේවා.